එකට ඇවිල්ලා ඉන්නේ. අඩන් නේ උනාට අපිට අද චෙකින් වෙද්දී ලොකු chance එකක් හම්බුණා business class එක. අයිබෝන් යාළුවනේ, ඉතින් මේ දැන් අපි ලෑස්ති වෙන්නේ හරියටම අවුරුද්දකට පස්සේ නැවතත් ලංකාවට යන්න. ඉතින් ඇත්තටම අපි ලගේජ් පැක් කරද්දී ලගේජ් කොච්චර බර වුණා හිතේ තියෙන සතුට ඊට වැඩිය බර නිසා ඒක එච්චර දැනුනේ නැහැ. ඉතින් අපි හැමෝම හරිම එක්සයිට් වෙලා ඉන්නේ. ඕනම කෙනෙක් එහෙම නේද අවුරුද්දකට පස්සේනේ යන්නේ. ඔන්න ඉතින් එයාපෝට් එකට පිටත් වෙනවා. දැන් අපි ඩුබායි වලට ටික දවසකට පායි ගියද්දී අපේ හිත දැන් නම් තියෙන්නේ ලංකාවේ තමයි. ඉතින් අවුරුද්දක් තිස්සේම බලාගෙන හිටපු මේ ලස්සන ජර්නි එක කොහොම වේද වීඩියෝ එක එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි යන්නේ චෙකින් වෙන්න. අපි දැන් ඉන්නේ එයාපෝට් එකේ. අපි චෙකින් වෙලා ඔක්කොම වෙලා ඉවරයි දැන්. දැන් ආවා පොඩ්ඩක් ස්නැක් එකක් ගන්න මැක්ඩොනල්ඩ් එකට. ඉතින් ඇත්තටම අපි ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද්ද කියලා මම ඔයගලන්ට කියන්නම්. දැන් මම ඇත්තටම අපි බුක් කරේ මේ සැරේ අපි normally budget airline තමයි බුක් කරන්නේ. මොකද පැය 4 ගමනට ඉතින් ලොකුවට ටිකට් ඉදන් කළා තේරුමක් නැනේ. හින්දා ඒ උනාට අපි අද මේ සැරේ මේ ගිටාර එකක් දාන්න ඕනේ නිසා අපි බුක් කරා එමිරේට්ස් එයාර්ලයින් එක. කොහොම හරි ඉතින් අනිත් එයාර්ලයින් වලිනුත් ගිටාර්ස් එහෙම ගෙනියන්න දෙනවා කියලා පස්සේ තමයි ආරංචි වුනේ. ඉතින් අතරම ඉතින් අපි බුක් කරා එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් තමයි අපි බුක් කරේ. බිස්නස් ක්ලාස් ඉතින් සාමාන්‍යයෙන් ගණන් නේ උනාට අපිට අද චෙකින් වෙද්දී ලොකු chance එකක් හම්බුණා business class ඒකල අපිට ඔෆර් කරා. ඉතින් දැන් අපි ගොඩක් එක්සයිටින් වෙලා ඉන්නේ. මොකද අපි කවදාකවත් business class ගිහලා නැහැ. මේ වගේ number 1 airline එකක් තමයි ඉතින් Emirates කියන්නේ ඩුබායි වල. ඉතින් ඒකේ business class එකක් හම්බුණා කියන්නේ ලොකු chance එකක්. දැන් අපි ගොඩක් එක්සයිටින් වෙලා ඉන්නේ. normally අපි මැක්ඩොනල්ඩ් එකට ආවම මොන හරි කනවා. ඉතින් අද අපි ගත්තා කැප්චිනෝ එකක් ගත්තා. ඊට පස්සේ පොඩි චොකලට් ෆජ් කේක් එකක් ගත්තා. ඩෝනි ගත්තා. චීස් කේක්. එයා නම් ඔල්මෝස්ට් කාලා ඉවරයි දැන්. එයා ගත්තා හොට් චොකලට් එකක්. හස්බන්ඩ් ගත්තේ කැපි ලතේ එකක් විතරයි. ඉතින් දැන් අපි මේකත් අරගෙන ඊට පස්සේ කෙලින්ම යනවා ෆ්ලයිට් එකේ චෙකින් වෙන්න. මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කොහොමද බිස්නස් ක්ලාස් එකක් මොන වගේ සර්විස් එකක්ද හම්බෙන්නේ ඒ හැම දෙයක්ම මම ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්නවා. ඉතින් යමු මාත් එක්ක.
මෙතන තියෙනවා ස්පාර්ක්ලින් වෝටර් එක, ඒ වගේම වෝටර් බොටල්ස් දෙක. chocolates. It's okay. Gummies. Indian masala mixing. Ada cozy blanket එක. cozy pillow එකක් තියෙනවා. All written as a one sentence. That's why we're on board. Very nice to see you. Oh, you're traveling together? Yeah. Yeah, very nice to see you on board. My name is Selina. Me and my colleagues will be taking care of you on this flight. If you need anything, kindly let us know. We're more than happy to assist you. And here I have Miss Ayomi. Yeah. Yeah. So for your drink, some champagne, Moët & Chandon, fresh orange juice, and pineapple apple mint. So, Start. champagne. And then මෙතන charge කරගන්න පුළුවන්. මෙතන charge කරගන්න පුළුවන්. ඒක ගහන්න පුළුවන්. headphone එක ගහන්න USB. hot towel එකක්. ඉස්සෙල්ලාම අපිට champagne එකක් දුන්නා. ඒක අපිට ටිකක් විදියට ඊට පස්සේ අපිට හම්බුණා hot towel එකක්. ඒක මාර refresh. සුවඳ essence එක මාර සුවඳයි. අතරම අවුරුදු ගානක් travel කළා ඉතින් first time තමයි business class එකේ travel කරන්නේ. ඒක අමුතුම experience එකක්. වෙනසකට.
ඉතින් ඔන්න පැය 4කටත් වැඩි කාලයක් පියාසර කිරීමෙන් පස්සේ අවසානයේදී අපේ ලස්සනේ ශ්‍රී ලංකාවට ලෑන්ඩින් එක ගන්නයි ලෑස්ති වෙන්නේ. අතටම කියන්න ඕනේ මේ පාර එමිරේට්ස් බිස්නස් ක්ලාස් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක නම් අදහ ගන්න බැරි තරම් සුපිරි. ඉතින් ඇත්තටම ගොඩක් අපි එන්ජොයි කරා. කෑම බීම එන්ටර්ටේන්මන්ට් වල ඉඳන් ඒගොල්ලන්ගේ ප්‍රීමියම් සර්විස් එක වෙනකම්ම සෑම පුංචි දෙයකින්ම මාරම උසස් මට්ටමක තිබුණා. ඉතින් විශේෂයෙන්ම ගමන පුරාවටම හරිම ආදරෙන් සුහදව සේවය කරපු ඒ සුපිරි ෆ්ලයිට් ක්‍රියු එකට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ අය නිසා තමයි මේ ගමන තවත් ගොඩක් පහසු වගේම අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් වුණේ. ඉතින් so Emirates, thank you for the world class service. ඔන්න එහෙනම් අපි දැන් ලංකාවට පාර්ටි යන්න තමයි හදන්නේ. ආයෙත් කියන්න ඕනේ Emirates එකට thank you so much Emirates. ඔනිතින් ෆ්ලයිට් එකේ මහන්සියත් එක්ක ගෙදර ඇවිත් ඒත් හද නින්දෙන් පස්සේ ආයෙත් ආරුණා. ඉතින් ඩුබායි වල උදේට ඇහෙන්නේ වාහන සද්ද වුණාට මගේ ගෙදර බල්කනියේ පියවර තියද්දිම දැනෙන්නේ වෙනමම නිදහසක්. අලුත් දවසක කුරුල්ලන්ගේ සද්දේ ඒ සිසිල් සුළඟ වටපිටාවේ තියෙන අමුතුම ලස්සන. මේ තමා අපි අවුරුද්දක් තිස්සේ මාරම විදියට මිස් කරපු ඒ සැබෑම සුවපහසුව. එහෙනම් යාළුවනේ මේ travel series එකේ පළවෙනි පියවර මෙතනින් ඉවරයි. ලංකාවේ තවත් ලස්සන තැන් වලින් අලුත් travel experience එකකින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට ආසයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඉදිරියට මාසයක් තිස්සේ මගේ view එක මේක තමයි. හරිම ලස්සනයි නේද? මම ඔයගලන්ට බඩුවක් පෙන්නන්න. මේ තමයි ගිය අවුරුද්දේ මම නිවාඩු යන්න ඉස්සෙල්ලා හිතවල ගියපු අම්බ ගස්. ඉතින් ඒවා මෙච්චරක් ලොකු වෙලා තියෙනවා දකිද්දි එකපාරටම ඇත්තටම මාරම සතුටුයි. බලන්න අවුරුද්දකට කොච්චරක් ලොකු වෙලාද කියලා. ඉතින් මේ වගේ තව ගස් කීපයක් අපි හිටෙව්වා. ඒවා මෙන්න මේ විදියට ලොකු වෙලා තිබුණා. ඇත්තටම එහෙම කාලෙකින් ලොකු වෙලා තියෙන ගස් දැක්කම මා හිතට මාරම සතුටුයි. ඉතින් යාළුවනේ ආයෙත් තවත් ලොකු එකකින් අපි හම්බෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්.